හායි යාළුවනේ ඔයාලට කොහොමද? හැපි සෝල් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. channel එකේ මේ වෙනකොට subscribersලා පොඩි ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මං හිතුවා ලේසියෙන්ම හදාගන්න පුළුවන් පුංචි රෙසිපි එකක් ඔයාලට අද අරන් එන්න. අපි බලමු එහෙනම් ඉන්දියාප්ප කොත්තුවක් මොන විදිහටද රසට හදාගන්නේ මුලින්ම කියලා. බලමු මේ කොත්තුව හදාගන්න මොනවද අපිට ඕන කරන්න කියලා. මේ විදිහට කපාගත්ත කැරට් අලයක්, ලීක්ස් ටිකක්, සුදු ලූණු, ඉඟුරු, සොසේජස් කරල් 2-3ක්, නෝසුප් කැටයක් තමයි අපිට මේකට අනිවාර්යයෙන්ම ඕනි කරන්නේ. ඒ වගේම ඉන්දියාප්ප 30ක වගේ ප්‍රමාණයකින් තමයි අද මම මේ කොත්තුව හදන්නේ. ඒ වගේම අපි ගන්න ඉන්දියාප්ප ටික මෙන්න මේ විදිහට කුඩා කොටස් වලට කඩා ගන්නත් ඕනි. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා අපි අර මුලින් කපාගත්ත සුදු ලූණු, ඉඟුරු, කරපිංචා එන්න මේ අමුද්‍රව්‍ය තුන අපේ තෙල් එක රත් වුනහම ඒකට එකතු කරලා සුවඳක් එනකන් පොඩි කලර් එකක් එනකන් අපි ඒක තෙම්පරාදු කරගන්න ඕනි. මේ ටික හොඳින් බැදෙන්න දෙන අතරතුර අපි කපාගත්ත සොසේජස් ටික මේකට මුලින්ම එකතු කරනවා. සොසේජස් ටිකත් හොඳින් බැදගත්තට පස්සේ අපි මේකට කැරට් ටික එකතු කරන්න තමයි දැන් හදන්නේ. ඊට පස්සේ කැරට් ටික තාච්චියට එකතු කරන ගමන්ම සොසේජස් ටිකත් එක්ක අපි මේ කැරට් ටික හොඳින් කවලම් කරගන්න ඕනි. විනාඩි 2-2.5ක් වගේ කැරට් ටික හොඳින් ටෙම්පරාදු වුණාම හොඳටම ඇති. ඊට පස්සේ මම කැරට් ටිකයි සොසේජස් ටිකයි තාච්චියේ වෙන් කරලා ඒකට බිත්තර දෙකක් එකතු කරනවා. ඔයාලගේ ගෙදරත් බිත්තර තියෙනවා නම් මෙන්න මේ වෙලාවේදී බිත්තර දෙකක් මේ ඉන්දියාප්ප කොත්තුවට එකතු කරගන්න පුළුවන් නම් ඇත්තටම කොත්තුව තවත් ගොඩක් රස වෙනවා. ඔයාලා මේ කොත්තුව හදාගත්තී ලිපේ ගින්දර හැම වෙලාවෙම මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම බිත්තර ටික මෙන්න මේ විදිහට අපි හැන්දෙන් චුට්ට කවලම් කරන ගමන් සාමාන්‍ය ප්‍රමාණයකට fry කරගත්තට පස්සේ අපි කැරට් ටිකයි සොසේජස් ටිකත් එක්ක මේ බිත්තර ටික අපි කවලම් කරගන්න ඕනේ. විනාඩියක් වගේ මිශ්‍රණය හොඳින් කවලම් කරාට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනි ලුණු කුඩු සල්පයක්. ඒක ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ඒ වගේම ඊට පස්සේ අපි මේකට එකතු කරනවා ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු ලොකු ප්‍රමාණයක් එකතු කරගන්න එපා. ඊටාම ස්වල්ප ප්‍රමාණයක් ඔයාලා එකතු කරගන්න. ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරගන්න ඕනි. කෑලි මිරිසොත් ඒ විදිහට ඔයාලගේ සැර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. අපි මෙතනදී ගත්ත නෝසුප් කැටයක්. ඒක අපි සම්පූර්ණයෙන්ම අපේ කොත්තුවට එකතු කරගන්නේ නැහැ. ඊටාම පොඩ්ඩක් තමයි අපි මෙතනදී එකතු කරගන්නේ. ඒ නිසා මම ඒකෙන් චුටි කෑල්ලක් කපාගෙන තමයි අද හදන කොත්තුවට එකතු කරගත්තේ. මේ ටික හොඳින් කවලම් කරන ගමන්ම අපි මේකට එකතු කරගන්නවා ලීක්ස් ටික. ලීක්ස් ටික දාලා නම් අපි ගොඩාක් වෙලා ටෙම්පරාදු වෙන්න දෙන්නේ නැහැ. ඒ එක්කම අපි කඩාගත්ත ඉන්දියාප්ප ටිකත් මේකට එකතු කරගන්නවා. ඉන්දියාප්ප ටික කඩාගෙන තියෙන්නේ කොහොමද කියලා ඔයාලට මෙතනදී පේනවනේ. ගොඩාක් තුනීයට ඒ කියන්නේ කුඩාවට ඉන්දියාප්ප ටික කඩා ගන්න එපා. සාමාන්‍යයෙන් ලොකු කෑලි වලට ඉන්දියාප්ප ටික ඔයාලා කඩා ගන්න ගොඩාක් කුඩා කරන්නේ නැතුව. මොකද ඉන්දියාප්ප කොත්තුව අපි හදනකොට හැන්දෙන් කවලම් කරනවා. එතකොට මේක තවත් කුඩා වෙනවා. සාමාන්‍යයෙන් කුඩු වගේ හැදෙනවා. ඒ නිසා අපේ කොත්තුව ලස්සන වෙන්න නම් ටිකක් ලොකුවට ඉන්දියාප්ප කෑලි කඩා ගන්න එක හොඳයි. මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳටම වැඩි කරලා ඉන්දියාප්ප ටිකත් එක්ක අපේ හදාගත්ත මිශ්‍රණය හොඳින් කවලම් කරගන්න. විනාඩි 2ක් විතර මේ විදිහට අපි කොත්තුව කවලම් කරගත්තට පස්සේ අපේ කොත්තුව හැදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට ඉන්දියාප්ප කොත්තුවක් හදලා බලලා මටත් රස කියන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්න. මේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ channel එක Happy Soul channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.